ආයුබෝවන් කියලා පිළිගන්න අපි කොපියට් YouTube channel එකට. ඉතින් නංගිලා මල්ලිලා ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ඔපරේෂනල් රිසර්ච් වලට කරන 6 වෙනි ලෙසන් එකත් එක්ක. එතකොට අපි 5 වෙනි ලෙසන් එකේ කතා කරේ ක්‍රිටිකල් පාත් එක ගැන. එතකොට අද අපිට කතා කරන්න තියෙනවා project evaluation and review technique. එහෙම නැත්නම් PERT ගැන. එතකොට මේ PERT ගැන අපි කතා කරන්න එනකොට ඔයාලට මේකේ ලොකු අයිඩියාවක් එනවා. ඔයාලා 5 වෙනි ලෙසන් එකේ එහෙම නැත්නම් ක්‍රිටිකල් පාත් මෙතඩ් එක අනිවාර්යෙන් බලලා තිබ්බොත්. ඒකෙන් හින්දා මම කියනවා මේක බලන්න එන්න කලින් ඒකේ ලොකු ඒකෙන් ඒක ගිහිල්ලා බලලා ඒකේ අයිඩියාවක් අරගෙන මේකට එන්න. හරි. එහෙනම් අද අපි කතා කරමු PERT ගැන. ඉස්සෙල්ලාම PERT කියන්නේ මොකක්ද කියලා බලමු. එතකොට මේ PERT එකක් කියන්නේ අපි ප්‍රොජෙක්ට් එකක ඇක්ටිවිටීස් තියෙනවා. දැන් ඔයාලා දන්නවා ඇක්ටිවිටීස් මොනවාද? A B C කියලා අපි නම් කරන්නේ ඔය ඇක්ටිවිටි කියලා බාර් එකක. අන්නේ ඒව තමයි ඇක්ටිවිටීස්. එතකොට මේ A B C කියන ඇක්ටිවිටීස් කම්ප්ලීට් වෙන්න යම් කිසි ටයිම් එකක් වෙනවා. එතකොට අපි මේ PERT එකේ කරන්නේ ඒ ඇක්ටිවිටීස් කම්ප්ලීට් වෙන්න යන ටයිම් එක එස්ටිමේට් කරන්න යූස් කරන ටෙක්නික් එකක් තමයි මේ PERT කියන්නේ. මොකද්ද? අපි ප්‍රොජෙක්ට් එකක ඇක්ටිවිටීස් තියෙනවා. ඒ ඇක්ටිවිටීස් කම්ප්ලීට් වෙන්න යන ටයිම් එක එස්ටිමේට් කරන්න යූස් කරන ටෙක්නික් එකක් තමයි මේ PERT කියලා කියන්නේ. එතකොට මේ PERT එක මොන වගේ අවස්ථාවලදී අපි යූස් කරන්න ඕන? එතකොට එහෙම ගත්තම කම්ප්ලෙක්ස් ප්‍රොජෙක්ට් වලදී තමයි අපි මේ PERT එක ගොඩක් යූස් වෙන්නේ. එතකොට හරියටම අපි එක්සැක්ට් ටයිම් එකක් දන්නේ නැහැ මේක කම්ප්ලීට් වෙන්න. එතකොට අන්න ඒ වගේ තියෙන ප්‍රොජෙක්ට් වලදීත් අපි මේ PERT යූස් කරනවා. එතකොට මේ PERT ගත්තම ඒකේ ප්‍රධාන එස්ටිමේට් කොටස් තුනක් තියෙනවා. දැන් ඔයාලට මේ එතන වම් පැත්තෙන් පේනවා කොටස් තුනක්. මම ඒවා පැහැදිලි කරලා කියන්නම්. පළවෙනි එක තමයි ඔයාලට මෙතන බලන්න පුළුවන්. මෙන්න මෙතන ඔප්ටිමිස්ටික් ටයිම්. මොකද්ද මේ ඔප්ටිමිස්ටික් ටයිම් කියන්නේ? එතකොට මේ ඔප්ටිමිස්ටික් ටයිම් එකක් කියන්නේ මේක තමයි මේ ප්‍රොජෙක්ට් එකේ බෙස්ට් කේස් සිනාරියෝ එක. දැන් ඔයාලා අහලා තියෙනවනේ ඔය මේ බෙස්ට් කේස්, වර්ස්ට් කේස් අන්න ඒ වගේ වචන අහලා ඇති මේ ICT වල. ඒකින්ද මම ලොකුවට ඒවා පැහැදිලි කරන්න යන්නේ නැහැ. හරි. එතකොට මේ ඔප්ටිමිස්ටික් ටයිම් එක කියන්නේ හැමදේම. ඒ කියන්නේ හැම සාධකයකම හොඳටම තියෙද්දි මේ ඇක්ටිවිටීස් වල එක එක සාධක බලපානවා කියලා හිතන්නකෝ. එතකොට ඒ සාධක හොඳටම තියෙද්දි කියන හොඳම සාධක තියෙද්දි මේ ඇක්ටිවිටීස් ටික කම්ප්ලීට් කරන්න එහෙම නැත්නම් මේ ඇක්ටිවිටි ෆිනිෂ් කරන්න යන මිනිමම් ටයිම් එක තමයි මේ ඔප්ටිමිස්ටික් ටයිම් කියන්නේ. මොකද හැමදේම හොඳට යනකොට මේ ඇක්ටිවිටි එක ෆිනිෂ් වෙන්න යන මිනිමම් ටයිම් එක. සාමාන්‍යයෙන් ඔයා හිතන්න ඔයාලා මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් ගහනවා කියලා. සාමාන්‍යයෙන් අපි ඒකට ඩිසයින් වර්ක් එක වගේ තියෙනවානේ. දැන් මම උදාහරණයක් විදිහට ඩිසයින් වර්ක් ටික ගන්නවා. ඒතකොට ඩිසයින් එකට අපි කියනවා මේ හොඳම සාධකයෙන් මුකුත් අවුලක් නැත්තම් 2 days වලින් ෆිනිෂ් වෙනවා මේ හොඳම සාධක මුකුත් බලපෑමක් නැතුව ඒ සාධක ටිකක් හොඳටම තිබ්බම. ඊට පස්සේ most likely time. මේ most likely time කියන්නේ සාමාන්‍යයෙන් මේ ඇක්ටිවිටි එක කරන්න යන දවස් ගාන. ඒතකොට හොඳම සාධක නෙමෙයි. හැබැයි සාමාන්‍ය. දැන් අපි ඉස්සෙල්ලා එකට 2 days වගේ ගියා නම් අපි මේ most likely time එකේදී කියනවා normally අපි මේක දවස් 5ක් වගේ යයි කියලා. එතකොට අන්න ඒක තමයි මේ most likely time එකකින් කියවෙන්නේ. ඊළඟ එක pessimistic time. මොකද්ද මේ pessimistic time කියන්නේ? pessimistic time කියන්නේ worst case. ඒ කියන්නේ මොකක් හරි මේ ඇක්ටිවිටි එක අපි කරගෙන යනකොට අර බලපාන සාධකට මොකක් ප්‍රොබ්ලම්. ඒ කියන්නේ අපිට දැන් මේ සාධක බලපානවා කියන්නේ ඒ වගේ මොකක් ප්‍රොබ්ලම් එකක් එනවා. ඒක ඒ සාධක නැතුව. ඒ කියන්නේ මොකක් හරි අවුලක් වගේ වෙනවා නම් ඒ ප්‍රොබ්ලම් එකක් આવොත් අපේ මොකද වෙන්නේ මේ ඇක්ටිවිටීස් කරගෙන යද්දි ඩිලේ වෙනවා. එතකොට මේ pessimistic time එක කියන්නේ ප්‍රොබ්ලම් එකක් આવොත් ඒක ඩිලේ වෙන මැක්සිමම් ටයිම් එක. සාමාන්‍යයෙන් අපි ඩිලේ එකක් આવොත් 10 days වගේ යනවා. ඒ කියන්නේ දැන් අපි ගත්තම උදාහරණේ ඩිසයින් වර්ක් එකෙන් අපි ගත්ත උදාහරණයකට ඒකදී ඔප්ටිමිස්ටික් ටයිම් එකේදී ඒ කිසිම හොඳටම මේ බෙස්ට් කේස් නේ තිබ්බේ කියන හොඳටම සාධක තියෙද්දි අපි කියනවා ඒක හරි දවස් දෙකකින් ඉවර වෙනවා. එහෙම එතකොට most likely time ඒකෙන් කියන්නේ සාමාන්‍ය. හොඳම සාධක නෙමෙයි. හැබැයි සාමාන්‍යයෙන් මේ ඩිසයින් වර්ක් එකම normally කරන්න 5 days වගේ යනවා කියනවා. හැබැයි මොකක් හරි කේස් එකක් ඇවිල්ලා ඒක ඩිලේ වෙනවා. එතකොට අපි කියනවා මේක ඩිලේ ආවොත් 10 days වගේ යනවා කියලා. අන්න එතකොට මේ කොටස් තුන තමයි උතර කියන්නේ. ඔප්ටිමිස්ටික් එකේ අපි කියනවා 2 days. එතකොට most likely අපි කියනවා 5 days. එතකොට pessimistic වගේ ටයිම් එකක් එහෙම නැත්නම් අපිට මේ මොකක් හරි ඩිලේ එකක් වගේ ආවොත් අපි කියනවා 10 days වගේ යයි කියලා. ඉතින් ওই ටික තමයි ඔතනදී කියන්න තියෙන්නේ සරලවම. හරි. ඊට පස්සේ අපි දැන් කතා කරමු කොහොමද මේක ඉස්සරහට හදන් යන්නේ කියලා. ඔප්ටිමිස්ටික් ටයිම් වලට මෙව්වට අදාළ වෙයිට් එකක් තියෙනවා. ඒක දැනට මම මෙතන ලියන්නම්.
මේ ඔප්ටිමිස්ටික් ටයිම් එකට වේට් එකක් තියෙනවා 1යි කියලා. most likely එකට 4යි. ඊට පස්සේ pessimistic එකටත් 1යි කියලා තියෙනවා. මෙහෙම වේට් එකක් දීලා තියෙනවා. එතකොට අපිට මේකේ දැන් මම මේ පල්ලෙහා වගුවක් තියෙනවා. මම ඒක පුරවන්නම්. ඒක අපිට දැන් මේකේ දෙනකොට දෙන්නේ අපිට මේ OMP කියන්නේ මේ optimistic time එකයි most likely time එකයි pessimistic time එකයි දෙනවා. හැබැයි අපිට හොයා ගන්න ඕන expected time එක. අපි කලින් ගණන් වලින් හැදුවාදී අපි මේ critical path හොයද්දී ඒ වගේ expected time තමයි තිබ්බේ. හැබැයි මේකේ කෙලින්ම expected time එක දෙන්නේ නැහැ. අපිට සූත්‍රයක් තියෙනවා. ඒකට ආදේශ කරලා අපි expected time එක හොයා ගන්න ඕන. ඒ වගේම variance එකත් හොයා ගන්න ඕන. මොකද මේක ඉස්සරහට යද්දි variance එක ඕන වෙනවා. හරි එහෙනම් අපි බලමු expected time එක හොයන්න අපි use කරන සූත්‍රය මොකක්ද කියලා. expected time එක හොයද්දී මෙතන optimistic time එක මම ලියනවා O කියලා. O වෙලා අගය එකතු කිරීම 4 වැඩි කිරීම. එතකොට most likely වලදී මම කියනවා ml කියලා. most likely time එක ඒක වැඩි කරනවා p pessimistic time එකේ. ඊට පස්සේ මේක ඩිවයිඩ් වෙනවා 6. හරි. එතකොට ඔන්න ඕක තමයි එතන සූත්‍රය. ඊට පස්සේ අපි expected time එක ගන්න ඕන. ඊට පස්සේ variance එක හොයද්දී අපි හොයන්නේ variance එක සමානයි p කියන්නේ pessimistic time එක minus optimistic time එක ඊට පස්සේ මේක ඩිවයිඩ් වෙනවා 6 වලින්. එතකොට මේකේ වර්ගයකුත් එනවා. එතකොට ඔය සූත්‍ර දෙක තියෙනවා. ඒ වගේම තව සූත්‍ර එකක් තියෙනවා. Z කියලා. ඒකත් දැනට මෙතන ලියා ගන්න. ඒකත් මතක තියාගන්න. මොකද ඉස්සරහට මේ සූත්‍රය ඕන වෙනවා. x bar minus mu ඒක අපි මෙතන බෙදන්නේ standard deviation. ඊට පස්සේ ආපහු මේ standard deviation සමානයි. මෙතන අපි ගත්තේ variance එකනේ. ඔයාලා දන්නවා variance එක standard deviation කියන්නේ variance එක අයින් කරපුවා. එතකොට මම මේ පැත්තට දානවා වර්ගමූලයක්. දාලා මෙතන දාන total variance. හරි. ඉතින් ඔන්න ඔය සූත්‍ර 4 තමයි මේ ගානදී එහෙම නැත්නම් ඔපරේෂන් රිසර්ච් වලදී PERT එකේ ගැනදී කතා වෙන්නේ. හරි. එහෙනම් අපි මේක ඉදිරියට හදාගෙන යමු. මම මෙතන ගානක් ලියා ගන්නම්. අපි ඊට පස්සේ ගාන ලියලා එහෙමම හදාගෙන යමු. හරි මම මෙතන දානවා A B C D E F G H I J. ඊට පස්සේ මේ මෙතන තියෙනවා immediate procedure කියලා. මෙවන අර කලින් අර වගුවලම අපි critical path කතා කරද්දී කතා කරා වගේම තමයි CC මේකටත් අර network diagram ඒ වගේම තමයි ඒ වගේම පිළිවෙලක් යන්නේ. අපි expected time එක තමයි මෙතන හොයා ගන්න ඕන. ඒ වගේම variance එකත් අපි හොයා ගන්න ඕන ඉස්සරහට වලට. නැත්නම් අර විදිහම තමයි. ඊළඟට මෙතන දැන් අපිට මේ ගානේ ඩියුරේෂන් එක මේ කොටස් තුනට දීලා තියෙනවා. ඒක ගානේ දෙනවා. 4යි 8යි. හරි මෙන්න මේ වගේ ගණන් දීලා තියෙනවා. ඊට පස්සේ expected time එක අපි හොයන්න තියෙනවා. හරි මේ මෙතන අපි හොයමු කොහොමද හොයන්නේ කියලා. එතකොට අපි expected time හොයන්නේ O කියන්නේ කීයද? කාලයක වෙනස් කරනවා. මම එකක් හොයන්නම් ඊට පස්සේ ඔයාලා දිගටම මෙතන දැන් සූත්‍රය තියෙනවනේ. ඔයාලට හොයන්න තියෙන්නේ. හරි. O කියන්නේ 4යි. ඒකින්ද 4 ධන ඊට පස්සේ 4 වැඩි කිරීම ml කියන්නේ මෙතන 6යි. 6යි. ඊට පස්සේ ඒක වැඩි කරනවා p කියන්නේ මෙතන 8යි. 8යි. ඒක බෙදනවා 6යි. එතකොට මේක සුළු කරපුවම අපිට උත්තර එනවා 6යි කියලා. එතකොට expected time එක මෙතන 6යි.
ඊළඟට වේරියන්ස් එක හොයන්නේ මෙතන තියෙනවා වේරියන්ස් එක සමානයි p කියන්නේ pessimistic time එක මෙතන 8යි ඒක හින්දා 8යි අඩු කරනවා optimistic time එක එතකොට 4යි ඒක බෙදනවා 6න් මේකේ වර්ග එතකොට උත්තරේ එනවා 0.4යි 4යි කියලා. හරි ඔන්න ඔය විදිහට ඉතුරු ටිකත් මේක සුළු කරගෙන පල්ලෙහාට යන්න. හරි නංගි මල්ලි එතකොට මම මෙතන මේ expected time එකයි variance එකයි හොයාගෙන තියෙනවා. ඒකට මේ expected time එකට මම උඩිය තියෙන ෆෝමියුලා එක ආදේශ කරලා ඒක මේ සුළු කරගෙන තියෙනවා. එතකොට මෙතන variance එකටත් ඒ වගේම ඉස්සරහ උඩ තියෙන මේ ෆෝමියුලා වලට අදාළව සුළු කරගෙන තියෙනවා. හරි ඊළඟට අපි කරන්න තියෙන්නේ ඔන්න දැන් අපි මේ expected time එක හොයාගත්තා. දැන් අපිට පුළුවන් මේකට network diagram එක අඳින්න. අපි ක්‍රිටිකල් පාත් එකෙන් මතකනේ අපි යන්න ඒ වගේම මේකට network diagram අඳිනවා. මම හිතන්නේ අපි කලින් කතා කරපු ගානක මම මේක ඇඳලා තිනවා කමන්නේ. මම ආපහු අඳින්නම්. එහෙනම් මේ මම ඒ සටහන ගහගෙන එන්නම් අපි ටක් ගාලා ඒක අඳින්න. හරි නංගි මල්ලි එතකොට අපිට තියෙන්නේ දැන් එතකොට මේ වගුව ගහගෙන මම මේක පොඩ්ඩක් පොඩි කරගත්තා. මොකද අපිට හොයන්න තියෙනවා මෙතන මේ ක්‍රිටිකල් පාත් එක. ඒතකොට ක්‍රිටිකල් පාත් එක හොයන්න තමයි මම කලින් කිව්වේ මේ lesson 6 එකට එන්න කලින් ඔයාලා lesson 5 බලලා මේකට එන්න කියලා. එතකොට lesson 5 අපි කතා කරේ ක්‍රිටිකල් පාත් එක හොයන්න කියන හැටිනේ. එතකොට දැන් දන්නවා ඔයාලා ක්‍රිටිකල් පාත් එක කොහොමද හොයන්නේ කියලා. හරි. එතකොට A කියන තැන ඔයා දැන් මෙතන ගන්න expected time එක. මේ expected time එක තමයි critical path එක කලින් දීලා තිබ්බේ. එතකොට අපි මේකේ expected time එක හොයාගත්තා. මේ අපේ ෆෝමියුලා එකට මේ දාලා ඒ ටික සුළු කරලා. හරි. එතකොට A කියන්නේ expected time එක 6යි. අර වගේමයි ඒ විදිහටම තමයි මේකේ critical path එක හොයන්න තියෙන්නේ. B කියන්නේ 4යි. C වල expected time එකත් 4යි. D වල එතකොට 3යි. එතකොට E වල 3යි. F වල 5යි. G වල කරනවාවේ 4යි. ඊට පස්සේ I වල ආව මෙතන 5යි. H වල තියෙනවා 5යි. ඊට පස්සේ J වල 4යි. හරිනේ. ඔන්න expected time එක දැම්ම. අර වගේම දැන් මෙතන පටන් ගත්තේ මුකුත් නැති හින්දා ස්ථානයක් නැහැ. ස්ටාර්ට් එක කලින් තියෙන්නේ. එතන හින්දා එතන බිංදු දැම්මා. දැන් අර වගේම ඉස්සරහට යනවා එකතු වෙනවා. මෙන්න 0.6යි එකතු වුණා. 0.6 එකතු වෙලා මෙතන 6 දැම්මා. මෙතන 0.4යි 4යි. 0.4යි 4යි. දැන් අර වගේම මේ 6 යනවා මෙතනට. දැන් කලින් බලලා තියෙනවනේ ක්‍රිටිකල් පාත් මම මෙතන මොකද මේ ගොඩක් විස්තර කරන්න යන්නේ නැහැ කොහොමද ක්‍රිටිකල් පාත් එක හොයන්නේ කියලා. ඉතින් කලින් වීඩියෝ එක බලලා ඇවිල්ලා මේක කරන් යන්න. එතකොට ලේසි. හරි. ඊට පස්සේ මෙතන 6 6යි 3යි 9යි. ඊට පස්සේ මේ 9 මෙතනට එනවා. 9යි 9යි 5යි 14යි. ඊට පස්සේ මෙතන 0.4යි මේ 4 මෙතනට යනවා. 4යි 4යි 3යි 7යි. ඊට පස්සේ මෙන්න මෙතන 4 කැලි දෙකකට යනවා. එතකොට මෙතනත් 4යි මෙතනත් 4යි 4යි 5යි 9යි. මෙතන 4යි 4යි 8යි. ඊළඟට මෙතනින් 7යි 9යි යනවා. එහෙනම් වැඩිම ඉලක්කම මොකක්ද බලනවා. මෙතනින් 7 යන්නේ මෙතනින් 9 යන්නේ. ඒතර විශාල ඉලක්කම අපි ගන්නේ 9. එතකොට 9යි 9යි 5යි මෙතන 14යි. එතකොට මෙතනට ගෙලින්ම මෙතනින් 14 එනවා. මෙතනින් 8 එනවා. එතකොට 8යි 14යි එනකොට අපි බලනවා මොකද්ද විශාලම. එතකොට 14 විශාලයි 14යි 14යි 4යි 18යි. හරි එතකොට මෙතන ක්‍රිටිකල් පාත් දෙකක් තියෙනවා. මෙතනින් අපිට ආවා 18යි ඩේස් කියලා. හරි. දැන් අපි ඩේස් ගාන හොයාගත්තට ක්‍රිටිකල් පාත් එක මොකක්ද කියලා හොයාගත්තේ නැහැ. එහෙනම් අපි ආපස්සට හදාගෙන යන්න ඕන. අපි මේ වගේම අනිත් පැත්තටත් යන්න වෙනවා. හරි. එහෙනම් අපි යමු මේ පැත්තට. මෙතන 18යි 18න් 4ක් කීයද 14යිනේ 14යි ඊට පස්සේ මේ 14 මෙතනට යනවා ඒත් එක්කම මේ ඉර දිගේ මෙතනටත් යනවා හරි මෙතන 14යි ඊට පස්සේ 14න් 5ක් මෙතන 9යි මෙතන 14න් 4ක් ගියාම මෙතන 10යි ඊළඟට මෙතනින් 9 යනවා මෙතනටත් 9 යනවා මෙතන 9යි 9න් 3ක් 6යි මෙතනත් 9යි 9න් 5ක් 4යි ඊළඟට මෙතනින් 4 යනවා මෙතනින් එන්නේ 10යි එතකොට කුඩාම සංඛ්‍යාව තමයි අපි එතනින් ගන්නෙ ඒකින්ද අපි මෙතනින් ගන්නේ 4
4න් 4ක් බිඳුව. ඊට පස්සේ මෙතන එනවා කෙලින්ම 6 6යි 6න් 4ක් 2යි. ඊට පස්සේ මේ මෙතනත් දැන් ක්‍රිටිකල් පාත් දෙකක් තියෙන හින්දා මෙතනත් ක්‍රිටිකල් පාත් එකක්. එතකොට මෙතනින් ආපහු මෙතන ඇවිල්ලා මේකත් මෙතන ෆිනිෂ් වෙලා යනවා. එතකොට 14යි ෆිල් වෙනවා 14යි 5යි 9යි. ඊට පස්සේ මේ 9 මෙතනට යනවා. එතකොට මෙතන 9යි 9න් 3ක් 6යි. ඒ 6 මෙතනට යනවා 6යි 6න් 6ක් බිඳුව. හරි. දැන් එතකොට ස්ලැක් වැලියු එක අපි හොයාගන්න තියෙන්නේ. මම වෙන පාටක් ගන්නවා. හරි. දැන් අපි ස්ලැක් වැලියු එක දාගෙන යමු. මෙතන ස්ලැක් වැලියු එක බිඳුවයි. මොකද 6න් 6ක් බිඳුව. මෙතන ස්ලැක් වැලියු එක බිඳුවයි. මෙතන ස්ලැක් වැලියු එක බිඳුවයි. එතකොට මෙතන ස්ලැක් එක 2යි. මෙතන ස්ලැක් එක 2යි. මෙතන ස්ලැක් එක බිඳුවයි. මෙතන ස්ලැක් එක බිඳුවයි. ඊට පස්සේ මෙතනට එනවා මෙතන ස්ලැක් එකක් බිඳුවයි. මෙතන ස්ලැක් එක 8යි 6යි. ඊට පස්සේ මෙතන ස්ලැක් එක බිඳුව. හරි. දැන් අපිට තියෙන්නේ පාරවල් ටික හොයාගන්න. අපි දැන් බලමු බිඳුව වෙලා තියෙන්නේ මොකද්ද? හරි. මෙතනින් මෙන්න මෙහෙම යනවා. ඊට පස්සේ එතනින් මෙහෙම යනවා. ඊට පස්සේ ඒක මෙතනට එන්න වෙනවා. එතකොට මෙන්න එක ක්‍රිටිකල් පාත් එකක්. එකක් තමයි A ඊළඟට D අනික I. ඒක ක්‍රිටිකල් පාත් එකක්. ඊට පස්සේ ආපහු බලමු. මෙතන C වලින් පටන් අරගෙන මේ මෙහෙම යනවා. ඊට පස්සේ F වලින් ආපහු මෙහෙම යනවා. එතනින් මෙතනට ගිහිල්ලා ආපහු මෙතන එන්ඩ් එක වෙනවා. එතකොට මෙතන එක තමයි C අනිත් ක්‍රිටිකල් පාත් එක C. එතකොට F H ඒ වගේම J. එතකොට මෙතන ක්‍රිටිකල් පාත් දෙකක් තියෙනවා. ඔයාලා මතක තියාගන්න. වැඩිම ඇක්ටිවිටි ටිකක් තියෙන ක්‍රිටිකල් පාත් එක තමයි අපි හදන්නේ. එතකොට අපි මේක අයින් කරලා මේක තමයි අපි ගන්නෙ වැලිඩ් එක විදිහට. හරි. එතනින් එහාට දැන් මම මෙතන ඉඳ නැති හින්දා මම අලුත් පේජ් එකට ඇවිල්ලා ඉතුරු ටික අපි හදාගෙන යනවා. හරි නම් ඉන්නවල්ල එතකොට මේ ගාන ඉස්සරහට හදාගෙන යද්දී අපිට දැන් අපි ඉස්සලාම මේක එක්ස්පෙක්ටඩ් ටයිම් එක හෙව්වා. ඊට පස්සේ ඒකට අදාළ වේරියන්ස් එක හොයාගත්තා. ඊට පස්සේ අපි ක්‍රිටිකල් පාත් මෙතඩ් එක හොයාගත්තා. ඊට පස්සේ අපිට මේ ප්‍රශ්නේ අහනවා what is the probability that this project will complete in 21 weeks. එතකොට මේක අපිට ආවේ ක්‍රිටිකල් පාත් එක 18යි. හැබැයි මෙයා කියනවා කොහොමද මේක අපි වීක්ස් 18කින් ආවේ මේක. ඊට පස්සේ මෙයා අහනවා 21කින් වීක් 21ක් වුණොත් කොහොමද මේ ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් වෙන probability එක අහනවා. 18යි හැබැයි මෙයා කියනවා 21ක් වගේ වුණොත් කොහොමද මේක probability එක. එහෙනම් අපිට තියෙන්නේ දැන් මේක හොයන්න. හරි. මේක හොයද්දී ඔයාලට මම කලින් මතක ඇති z සමානයි s bar mu ඍණ mu බෙදීම variance කියලා variance නෙමෙයි standard deviation කියලා සූත්‍රයක් තියෙනවා. අපි එතනින් එතකොට දැන් අන්න ඒ සූත්‍රය යූස් වෙන්නේ මෙතනින් එහාට මේ probability එක හොයන්න යද්දී. හරි. එහෙනම් අපි ගාන පියවරෙන් ඉස්සරහට හදාගෙන යමු. ඊට පස්සේ මම ඉස්සලාම සූත්‍ර ලියන්නම්. සූත්‍ර සමානයි z සමානයි x bar ඉන mu මෙතන බෙදනවා standard deviation එක. හරි. එතකොට මෙතන මේ මොනවද මේ පද? එතකොට z කියන එක හොයාගන්න අපිට x bar කියන්නේ මොකද්ද? mu කියන්නේ මොකද්ද? ඒ වගේම standard deviation මොකද්ද කියලා අපි හොයාගන්න ඕන. එතකොට මේ s bar x bar කියන්නේ එතන මෙන්න මේ දීලා තියෙන value එක. 21යි weeks වලදී අහන්නේ. හරිද? එතකොට මෙතන එන්නේ 21. එතකොට mu කියන්නේ අපි මේකේ හොයාගත්ත critical path එක. එතකොට mu අපි හොයාගත්තා 18යි කියලා. ඊට පස්සේ මෙතනින් අහනවා standard deviation එක. standard deviation එක සමානයි ඔයාලට මතක ඇති මම මෙතන ලියන්න. standard deviation සමානයි අපි variance එකේ වර්ගමූලයට. හරි. එතකොට මෙතනදී අපි ගන්නෙ
අර ක්‍රිටිකල් පාත් එකේ ආව මොනවද ඇක්ටිවිටීස් ක්‍රිටිකල් පාත් එකට අදාළ ඇක්ටිවිටීස් මොනවද ආවේ ඔන්න මතක ඇති දැන් ඔයාලා ලියලා ඇති උඩින් මම මෙතන කියන්න ආවේ C නේ මේ මෙතන මම රවුන්ඩ් කරනවා C ආවා ඊට පස්සේ F කියන එක ආවා ඊට පස්සේ H කියන එක ආවා ඊට පස්සේ J කියන එක ආවා එතකොට ඇක්ටිවිටි ටික ආවේ ඔහම ඊට පස්සේ අපි කරන්නේ මේ මෙවට අදාළ වේරියන්ස් එක ගන්නවා C එකට අදාළ වේරියන්ස් එක මොකද්ද C එකට අදාළ වේරියන්ස් එක තමයි 1 ඊට පස්සේ F එකට අදාළ එහෙම නැත්නම් F ඇක්ටිවිටි එකට අදාළ වේරියන්ස් එක තමයි 1.77 ඊට පස්සේ H එකට අදාළ එක තමයි මේක වගුවෙන් අපි හදාගත්තනේ කලින් එතකොට එතන පුරවන්න තියෙන්නේ H ඊට පස්සේ J කියන ඇක්ටිවිටි එකට අපි ආපහු 1.77 එතකොට මේ වගේ ටෝටල් එක තමයි මෙතන අහන්නේ ටෝටල් එකේ වේරියන්ස් එක හරිද ඉතින් අපි ටෝටල් එක හොයාගමු ටෝටල් එක එනවා මෙතන එකතු කරපුවාම 5.54යි කියලා එතකොට මේ 5.54 මෙන්න මේ වර්ගමූලය දාලා එන එක තමයි අපි ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් කියන්නේ. මේ ඇවිල්ලා තියෙන අපිට වේරියන්ස් එකනේ. ඒ වේරියන්ස් නේ එකතු කරේ. එතකොට මෙතන වේරියන්ස් ටික තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි අපිට අහන්නේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන්. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් කියන්නේ වේරියන්ස් එකේ වර්ගමූලය. මොකද වර්ගය අයින් වෙන්න බෑ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකේදී. හරි. එතකොට මෙතන එනවා මේකට වර්ගමූලය දාපුවම 2.35ක් 2.35යි තමයි මෙතන ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක. ඔන්න අපි එතනත් හොයාගත්තා. මේ වේරියන්ස් එක එක මතක නැත්නම් කොහොමද මේ 1.17 එහෙම ගත්තේ මේ C එකට අදාළ මෙතන මේ වැලියු ටික. වෙන මුකුත් ගත්තේ නැහැ මෙතන මැජික් එකක් නැහැ මෙතන. මෙන්න මේ මෙව ටික තමයි ගත්තේ මේ අදාළ. මම මේ රවුන්ඩ් කරන ඒව ටික ගත්තේ. ඒ වැලියු ටික තමයි එතන එකතු කරලා. ඒ කියන්නේ අපිට දැන් වේරියන්ස් එක ඔක්කොම මුලින් ඉඳන් හොයන්න ඕනි නෑ. අපි ක්‍රිටිකල් පාත් එක හොයලා ඒ ක්‍රිටිකල් පාත් එකේ අදාළ ඇක්ටිවිටි ටිකට අදාළ වේරියන්ස් ටික හොයාගත්තොත් ඇති වගුවේ. මොකද ඒකනේ අපිට ගණන් වලට ඕනි වෙන්නේ. හරි. ඊට පස්සේ මේක දැන් සුළු කරන්න තියෙන්නේ. z කියන z වැලියු එක හොයන්න 21 18 ඒක බෙදනවා 2.35. එතකොට මෙතන වැලියු එකක් එනවා z සමානයි 1.28යි කියලා. z වැලියු එක ආවා. හරි. දැන් තමයි ඔයාලට මතක ඇති ස්ටැටික්ස් වල ප්‍රමත වක්‍රය ඉගෙන ගත්තා. එහෙම නැත්නම් ඒකට කියනවා මට මතක හිටියේ normal distribution වෙන්න ඕන. හරි. ඒක දැන් ස්ටැටික් වල පොඩ්ඩක් එතන කොටසක් එනවා. හරි. ඒක හදන්නේ කොහොමද කියන්නම්. මේ z වැලියු එක එතනදී ඔයා මතක ඇති ගත්තා. z මෙහෙම වැලියු එකක් අරගෙන අපි ටේබල් ලඝු වගුවෙන් බලලා ඒකට අදාළ වැලියු එක බලනවා. හරි. එතකොට මෙතන වෙන්නේ මෙන්න මේ වගේ වැඩක්. අපි මෙන්න මේ ඔයාලට මතකයි එතන වක්‍රයක් තිබ්බා. ඒකට කිව්වේ normal distribution කියන්නේ මෙන්න මේ ප්‍රමත වක්‍රය කියලා එකක්. මෙන්න මෙහෙම තියෙනවා. මේ බෙල් ෂේප් එකක් ඔයාලට මතක ඇතිද? මේ මතක තියෙන්න ඕන මොකද ස්ටැටික් තියෙන්නේ නැතිනේ. හරි. ඊට පස්සේ මෙන්න මෙතන අපි බෙල් ෂේප් එක හරියට මැද්දෙන් බෙදුවොත් මෙතන අපි කියලා ගත්තා mu කියලා. එතකොට මේක හැටියට නම් 18යි. එතකොට මේ බෙල් ෂේප් එකේ වර්ගඵලය. එහෙම නැත්තම් මෙන්න මේ මම දැන් මේ ඇඳ බෙල් ෂේප් එකේ මුළු වර්ගඵලය. මම මෙතන නගින්නම්. මේ බෙල් ෂේප් එකේ මුළු වර්ගඵලය අපි ගත්තේ 1යි කියලා. දැන් ඒක ස්ටැටික් වල කියලා දෙනවා. ඊට පස්සේ දැන් අපිට මෙතන මේ 18යිනි ගත්තේ අපි මෙතනින් 18යි. එතකොට අපි දන්නවා එක මෙන්න මේ කෑල්ල මෙන්න මේ කෑල්ල එක දෙකට බෙදුවම කීයද? දැන් මේ මුළු එකම එකයි. හැබැයි බෙල් එකෙන් භාගයක් නෙමෙයි 18ට ඇවිල්ලා තියෙන්නේ. එතකොට 18ට 0.5යි. ඕකේ. මේක 0.5යි. එතකොට මේක 0.5යි. හරි. ඊට පස්සේ ඔය 21 තියෙන්නේ 18ට පස්සේ මෙතනනේ. 21. එහෙනම් අපි හොයා ගන්න ඕන මෙන්න මේ කෑල්ල. මේ මුළු සෙට් එකම හොයාගත්තා නම් අපිට probability එක ඇවිල්ලා තියෙනවා. එතකොට ඒකට අපි use කරනවා ලඝු පොත. ලඝු පොතේ අපි බලමු කොහොමද ඒක හොයන්නේ කියලා. හරි නම් ඉමල්ලි එතකොට මම කියලා දෙන්නම් ඔයාලට කොහොමද මේ normal distribution වගුව use කරලා අපි ඒ
ඒ වැලියු ටික හොයාගන්නේ කොහොමද කියලා. හරි. ඉස්සල්ලාම මේකෙදි මෙන්න මේ වගුවේ තියෙනවා ඒරියා බිට්වීන් එකයි ඒරියා බියෝන්ඩ් එකයි. දැන් ඔයාලට අපි ඉස්සෙල්ලා මම කියන්න මෙතන බෙල් ෂේප් එක අපි ඉස්සෙල්ලා නු අර අපි ආව එක. ඒ බෙල් ෂේප් එක තිබ්බේ ඔන්න ඔහම බෙල් ෂේප් එක තිබ්බා. මෙතන තිබ්බා 18. ඕකේ. ඊට පස්සේ මේ ටික අපි දැනගත්තා කීයද 0.5යි කියලා. එතකොට අපිට 21 තිබ්බේ මෙතන. මෙන්න මෙහෙම. හරිද? මේ තමයි බෙල් ෂේප් එක. හරි. මේක මෙතන සම්බන්ධ වෙන්නේ නැහැ. මේ මම අතේ සම්බන්ධ වුණා. ඒක හැම වෙන්නේ නැහැ. බලන්නකෝ. නැත්තම් වැරදි හිතයි. හරි. කොහොම තියෙනවා. දැන් මෙතන අපිට 21. එතකොට අපිට හොයන්න තියෙන්නේ මෙතන ගන්නවා. දැන් අපිට හොයන්න තියෙන්නේ මෙන්න මේ කෑල්ල. මෙන්න මේ තීරුව තමයි අපිට හොයාගන්න තියෙන්නේ. එතකොට ඒක බලන්න මෙතනින් හොයලා හරියන්නේ නැහැ නෙමෙයි. මේක තියෙන්නේ වෙන තැනක්. ඒරියා බියොන්ඩ් කියලා තියෙන්නේ. ඒ කියන්නේ එතනින් හොයන්නේ මෙන්න මේ කෑල්ල. ඒ කෑල්ල අපිට වැඩක් නැහැනේ. එහෙනම් අපිට ඕන මෙන්න මේක මේක තමයි හරියටම ගන්න. ඒ කියන්නේ මෙතන තමයි ඒරියා බිට්වීන්. ඒ කියන්නේ මේ වගුවේ ඒරියා බිට්වීන් අගය තමයි අපි ගන්න ඕන. හරිද? ඒරියා බිට්වීන් අගය තමයි අපි ගන්න ඕන. දැන් අපි මෙතන 0.5 කියලා හොයාගත්තා. අපිට S value එක ආවේ Z value එක ආවේ 1.28යිනේ. එතකොට මේ බලන්න මේ Z score කියලා මෙතන තියෙනවා. හැමතැනම Z score. ඒක තමයි අපි කලින් හොයාගත්තේ. දැන් අපි Z score එක හොයාගෙන තියෙනවා 2.18යි කියලා. එතකොට අපිට බලන්න තියෙන්නේ මේ 1.28ට අදාළ ඒරියා බිට්වීන් අගය. හරි දැන් අපි බලමු 1.28. හරි මේ තියෙන්නේ. මෙන්න තියෙනවා 1.2ට අදාළ මේ තියෙන 1.28 මෙතන. ඒකට අදාළ ඒරියා බිට්වීන් ඒක නෙමෙයි. මෙතන. මේ ඒරියා බිට්වීන් අගය. මෙන්න මේක. මෙතන තියෙන මේ ඒරියා බිට්වීන් එක. මේක බියොන්ඩ් එක. ඒක නෙමෙයි අපි ඕනා. මෙන්න මේ වගු තීරුවේ තියෙන එක තමයි ඕන. එතකොට එතන ඇවිල්ලා තියෙන්නේ 0.39997. ඔන්න ඔය අගය අපි 0.39997. හරිද? මම උඩට යන්න. එතනම හැදුවේ ඒක එතකොට. හරි. එතකොට අපි මෙතන 0.5යි කියලා හොයාගත්තා. මේ කැල හොයාගත්තා 0. කීයද? 3යි 9යි 9යි 7 කියලා. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ 0.5යි මෙතන 0.3යි 9යි 9යි 7. මේකට බිංදු ටිකක් දාමුකෝ. හරි. ඕන්න ඔය දෙක එකතු කරලා එන අගය. කීයද ඔය දෙක එකතු කරපුවම එනවා 0.8යි 997ක්. 997ක්. එතකොට අපිට මේක ගත්ත හැකි 100ට 89.97ක්. 89.97ක්. ඒ කියන්නේ මේක 100ට 90ක්. මම මේක මතන හදන්නම්. අපි මෙතනට මේ වගුව යූස් කරේ ඒරියා බිට්වීන් එක හොයාගන්නේ කොහොමද? ඒරියා බියොන්ඩ් කියන්නේ මොකද්ද? බිට්වීන් කියන්නේ මොකද්ද? එතකොට අපිට ඕනේ උනේ මෙතන ඒරියා බිට්වීන් කියන අගය. එතකොට මම මෙතනින් මේ යූස් කරපු මෙතන මේ ටේබල් එක අපි යූස් කරේ මෙතන 0.39997 අගය හොයන්න විතරයි. හරි. ඒව හොයාගත්ත අගය මම අරන් යනවා අතන. හරි. අපි එතනින් හොයාගත්තා කීයද? මෙන්න මේ කෑල්ල. මෙන්න මේ කෑල්ල අපි හොයාගත්තා 0.3යි 9යි. මම හිතනවා මේක ඔයාලට හොඳට තේරෙන්න ඇති කියලා. මම පැහැදිලිවම කියලා දුන්නා. එහෙම තේරෙන්නේ නැත්නම් මොකක් හරි කමෙන්ට් එකක් දාන්න මේක තේරුන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් මම ආපහු හරි මේක උගන්වන්නම්. මොකද මේ නැත්නම් මේ වීඩියෝ එක කරන එකේ වැඩක් නැවට තේරෙන්න ඕනේ හරියට. එතකොට මට දැන් ඕන මේ ටිකේ මුළු එක හොයන්න. කියන්නේ දැන් මට ඕන දැන් මෙතන කෑලි දෙකක් හොයාගත්තා. දැන් මට ඕන මෙන්න මේ සම්පූර්ණ කෑල්ලේ වර්ගඵලය. හරි ලේසි මේ දෙක එකතු කරන්න තියෙන්නේ. එතකොට 0.5යි ඒකට එකතු කරනවා 0.3යි 9යි 9යි 7. එතකොට මෙතනින් එනවා 0.8යි 9යි 9යි 7ක්. එතකොට මේක 100ට
පරිවර්තනය කරපුවාම 89.97. ඒ කියන්නේ හරියටම ගත්තොත් 90%. 90%ක probability එකක් තියෙනවා මේක 21 week 21කින් complete කරපුවා. ඔන්න ඔහොම තමයි මේ ගාන මෙතන හැදුවේ. ඒ කියන්නේ මෙතනින් තමයි අර reset value ටික ආවේ හදන්න. හරි. ඊළඟට තව ප්‍රශ්නයක් තියෙනවා. මම ඒක මොකක්ද මෙතන clean කරගෙන මම එන්නම් ආපහු ගාන හදන්න. එතකොට ඔන්න අපිට අහලා තිනවා ඊළඟ ප්‍රශ්නේ what is the probability that this project will complete 4 weeks early than expected? ඒ කියන්නේ එයාලා කියනවා week 4කට කලින් මේක වුණොත් කොහොම වෙයිද කියලා මේ කියලා කියන්නේ. කියන්නේ කොහොමද weeks 4කට දැන් මේකට අපි weeks 18ක් ගියා 18න් weeks 4ක් කලින්. ඒ කියන්නේ 18 රින 4 කියන්නේ මේ අහන්නේ weeks 14කින් මේක complete වුණොත් කොහොමද probability එක කියලා. ඉතින් අපි හදමු කොහොමද මේ probability හොයන්නේ කියලා. හරි. මම සූත්‍රය නම් මුලින් ඉඳන් ආපහු හදන් යන්නම්. පළවෙනි ඉස්සෙල්ලාම අපි ලියමු සූත්‍රය. එතන ෆෝමියුලා එක තමයි z සමානයි x bar in mu ඔතන ඔක බෙදනවා standard deviation. හරි. දැන් x bar කියන්නේ මොකද්ද? මෙතන 14යි ඒ කියන්නේ sorry 4 weeks early. ඒ කියන්නේ අපිට දැන් යනවා 18ක් මෙයා කියන්නේ ඒකෙන් 4ක් කලින්. එතකොට මෙතන 14යි weeks වෙනවා. හරි. ඊළඟට mu. mu කියන්නේ අපේ කලින් එකම තමයි 18යි weeks මේක ඉවර වෙන්න යන්නේ. ඊට පස්සේ standard deviation එක අර විදිහමයි අපි අර ටික එකතු කරලා ඒකේ වර්ගමූලය දාගලා හොයාගත්තා 2.35 කියලා මම ඒක ආපහු හදන්නේ කලින් එකේ අපි ඒක හැදුවා. හරි. එතකොට මේ ටික සුළු කරන්න තියෙන්නේ. මෙතනින් x bar කියන්නේ 14යි mu කියන්නේ 18යි ඒක බෙදනවා standard deviation 2.35යි. එතකොට මේ එන්නේ z score එක. z score එක එතකොට එනවා ඍණ 1.72ක් කියලා. හරි. දැන් අපිට තියෙන්නේ ආපහු අපේ අතන ටේබල් එක බලලා කොහොමද මේක හදන්නේ කියලා. හරි. ඊට කලින් අපි මේක ඇඳගනිමු. normal distribution එක අඳින්නම් මම මෙතනදී. ඔන්න තියෙනවා. ඊට පස්සේ මෙතන හරියටම බෙදලා තියෙනවා 18න්. මෙයා අහන්නේ මෙන්න මේ හරි 14න් වුණොත් මොකද වෙන්නේ කියලා. හරිනේ. එතකොට අපිට හොයාගන්න වෙනවා මේ සම්පූර්ණ හොයාගෙන දැන් වැඩක් නැහැ. අපිට මෙන්න මේ කෑල්ල විතරක් හොයාගන්න වෙනවා 14ට වෙනකම්. එහෙම වුණොත් තමයි අපි දන්නේ 14යි weeks වලින් කොහොම මොන වගේ probability එකක්ද අපිට එන්නේ කියලා. හරි. එතකොට අපි මෙන්න මේ අගය අපේ වගුවෙන් හොයන්න ඕන. හරි. එහෙනම් අපි යමු normal distribution table එකට. හරි නම් ඉමල්ලි එතකොට අපි ඔන්න normal distribution table එකට ආවා. දැන් මම අර කලින් ඇඳගත් එක මෙතන ඇඳ ගන්නම්. එතකොට ඔයාලට ගොඩක් ලොකුවට idea එකක් එයි කොහොමද මේක කරන්නේ කියලා. හරි. අපිට අර අතනදී ආවේ මෙන්න මේ වගේ ගන්නේ. මම මේකම ගත්තා. ඔන්න ඔය වගේ එකක් ආවා bell icon එකක්, bell හැඩේ තියෙන එකක්. ඊට පස්සේ අපි මෙතනට ආවා. මෙතනින් ආවේ අපිට mu 18යි. ඒතකොට මේක mu නේ. ඊළඟට දැන් 18 නෙමෙයිනේ අපි ගැහුවේ 14යි. 14 මේ හැරි ලියා ගන්නකොම 14යි. අපිට දැන් මෙන්න මේ කෑල්ල තමයි හොයා ගන්න ඕන. හරිද? මෙන්න මේ කෑල්ල තමයි අපිට දැන් හොයා ගන්න ඕන. එතකොට නම් ඉමල්ලි දැන් අපිට මේක හරියන්නේ නැහැ. මේ මෙතඩ් එක හරියන්නේ නැහැ. මොකද ඒකේ අපි හොයන්න පුළුවන් මෙන්න මේ කෑල්ල එක්කෝ මේ කෑල්ල එක්කෝ. ඒ වගේ කෑල්ලක් නේ හොයන්න පුළුවන්. හැබැයි අපිට ඕන ඊට එහා කෑල්ලක්. එහෙනම් අපි හොයන්න ඕන
මෙන්න මේ මෙතඩ් එකට. මොකද මේක තමයි දැන් මෙතනින් එයා කියන්නේ මෙතන තියෙන්නේ මේ බියෝන්ඩ් එකෙන් කියන්නේ මෙන්න මේ වගේ තැනක්. එතකොට දැන් මේ වගේ තැනක්ම තමයි අපි මෙතන තියෙන්නේ. නේද? අන්න ඒකයි. එතකොට ඒකෙන් තමයි හොයන්න ඕන. දැන් මෙතන වෙනස් වෙන්නේ මේ වගේ කෑල්ලක්ම තමයි. දැන් මෙතන අපි 1000 මෙතන එතකොට ධන සංඛ්‍යාවක් මෙතන ඍණ සංඛ්‍යාවක්. ඍණේ නම් මෙතනට ධන ඇවිල්ලා එහෙමනේ යන්නේ. හරි. එතකොට අපිට ආවේ අතනින් z ස්කෝර් එක හොයන්න ආවේ කීයද? අපිට z ස්කෝර් එක ආවේ මෙතන ඍණ 1.72ක්. එතකොට මේ ඍණ 1.72 අපි හොයන්න ඕන මේක. අපි බලමු. දැන් අපි බලන්නේ ඒරියා බියෝන්ඩ් එක. මෙන්න මේ විදිහට තමයි අපි බලන්න ඕන. මේ විදිහට තමයි යන්නේ අපි. කලින් එක ගියේ මේ ඒරියා බිට්වීන් එකක් විදිහට. දැන් මම හිතනවා ඔක තේරෙනවා කියලා. මේක තමයි තේරුම් ගන්න තියෙන්නේ මේක මෙතන. වෙන ලොකු දෙයක් නැහැ. ඊට පස්සේ මම යනවා 1.72ට. මේ තියෙන්නේ මෙන්න මෙතන මේ තියෙන්නේ 1.72 අගේ. ඊට පස්සේ ඒත් එක්කම බලන්න අපිට ඕන මෙන්න මේ වැලියු එක. මෙන්න මේ වැලියු එක තමයි මොකද මේකේ ඒරියා බියෝන්ඩ් එකක් හින්දා. එතකොට 0.427. අපි එතකොට මේ වැලියු එක උඩට අරන් යනවා. එතකොට අපිට ආවා මෙතන මෙන්න මේ කෑල්ලේ වර්ගඵලය 0.427ක් කියලා. එතකොට ආයේ මුකුත් සුළු කිරිල්ලක් නැහැ. මේ 0.427 එතකොට 100ට අපි හරවුවාම මෙතන වෙනවා 4.27. එතකොට මේක තමයි මෙතන probability එක. මෙතනින් ආයේ 0.427. එතකොට මෙන්න මේ කෑල්ල අපි හොයාගත්තා 0.0427. එතකොට 0.0427 කියන්නේ 100ට බැලුවොත් 4.27. එතකොට ඔන්න උත්තරේ. එතකොට 4.27ක probability එකක් තියෙනවා මේක 4 weeks වලින් කලින්. ඒ කියන්නේ 18ක් යන්න කලින් 14න් ඉවර වුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙතන අපේ පර්ට් එක අපි කතා කරේ. ඔය විදිහට තමයි පර්ට් එකේ ගණන් හදන්නේ. දැන් මම මේක බියෝන්ඩ් එකකුත් හැදුවා. ඊට පස්සේ අපි හැදුවා ආපහු මෙතන බියෝන්ඩ් එකයි බිට්වීන් එකයි දෙකම normal distribution table එකෙන් කොහොමද හොයන්නේ කියලා හැදුවා. ඔයාලට එක්සෑම් එකේදී ඔය normal distribution table එක හම්බ වෙනවා. ඒකින්ද බය වෙන්න දෙයක් නැහැ. ඔය වගේම දැන් අර කියපු ඔය වගේම සමහරට ඇඳලා තියෙන දැන් ගොඩක් ඒ වගේ නම් ඒ වගේ ඇඳලා තියෙනවා. ඒකට ඔයා පොඩ්ඩක් බලා ගන්න බිට්වීන් කියපුවම කොහොමද යන්නේ? බියෝන්ඩ් කියන්නේ ඒක ලොකු දෙයක් නෙවෙයිනේ. ඒක පොඩ්ඩක් මතක තියාගත්තා නම් වැඩේ හරි. එතකොට ඔය විදිහට තමයි පර්ට් එකේ ගණන් හදන්නේ. පර්ට් එකේ ගණන් එන්නේ කොහොමයි? එතකොට ඒ වගේ ඔය විදිහට තමයි අපි පියවර ඉන් පියවර සුළු කරගෙන යන්නේ. දැන් මතක ඇතිනේ අපි ඉස්සල්ලාම මම පොඩි රීකැප් එකක් යන්නම්. අපි කොහොමද මේකේ ගණන් හැදුවේ කියලා. අපි ඉස්සල්ලාම අපිට ටේබල් එකේ OMP එහෙම නැත්නම් ඔප්ටිමිස්ටික් එකයි එතකොට අපිට ආව ඒ වැලියු තුන ඔප්ටිමිස්ටික් එක ආවද ඊට පස්සේ ලයික්ලි most likely එකයි pessimistic එක ටයිම් එකයි දෙන්නේ. ඒ තුන දෙනවා. ඒ තුන දුන්නම අපිට අපේ ෆෝමියුලාස් යූස් කරලා expected time එක අපි හොයනවා. ඒත් එක්කම ඕනි නම් ඒ වගේම variance එකක් හැම එකෙම හොයාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් critical path එක හොයලා ඒකේ අදාළ ඇක්ටිවිටි වලට විතරක් variance එක හොයාගත්තත් පුළුවන්. ඒක ඔයාලගේ කැමැත්තක්. ඒක ලේසි ඔක්කොම හොයන්නේ නැතුව ඔයාලා ඉස්සල්ලාම expected time එක හොයාගත්තා. ඒකට අදාළව critical path එක ඇඳගත්තා. හරිනේ. මම මෙතන ඔන්න ලියන්නම්. ඉස්සල්ලාම කරන්නේ expected time එක හොයාගත්තා. ෆෝමියුලා එකට දාගන්න. ඊට පස්සේ critical path එක අපි ඇඳ ගන්නවා. critical path එක හොයන්න network diagram ඇඳලා critical path එක හොයා ගන්න. ඊට පස්සේ මේ දීලා තියෙන මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ආවම මෙතනදී අපිට හොයන්න ඕනනේ මොකද්ද මේ standard deviation එක. එතනදී තමයි අපි අර අදාළ critical path එකේ value
ඇක්ටිවිටි වලට අදාළ වේරියන්ස් එක එකතු කරලා ඒ එකතු කරපු වේරියන්ස් එක වර්ගමූලය හරි එතන ටෝටල් වේරියන්ස් වල වර්ගමූල හොයන්න ඒකේ. එතකොට එතන ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක එනවා. ඊට පස්සේ ඔයාලා normal distribution table එක ඔයාලට හම්බ වෙනවා මේ exam එකදී normal distribution එකේ හරියටම ඒ ටික බලලා සුළු කරලා මෙතන උත්තරේ ගන්න තියෙන්නේ කොච්චරද 100ට probability එක. ඉතින් ওই ටික තමයි අද කතා කරේ කොහොමද PERT આવොත් ඒ ගණන් සුළු කරන්න කියලා තමයි අද කතා කරේ. එතකොට මේකට එන්න කලින් මම ආපහු කියනවා ඔයාලට මේක එකපාර බලාගත්තොත් එහෙම ඔයාලට තේරෙන්නේ නැහැ. ඒකින්ද critical path method එක මම කරලා තියෙනවා අපි කරලා තියෙනවා lesson 5 වල මේ lesson 6 එක අපේ. හරි. එහෙනම් ඒ ටික බලලා හොඳට එක්සෑම් එකට මුහුණ දෙන්න. දන්නේ නැත්නම් තවත් යාළුවෙක්ට ඒක කියලා දෙන්න. ඒ වගේම වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න. එතකොට ඔයාලට මේකෙන් ලොකු දෙයක් කියන්නේ මොකක් හරි දැනුමක් ආව නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. එතකොට තමයි අපිට මොටිවේෂන් එක ඇවිල්ලා මේ වගේ වීඩියෝ ඉස්සරහට කරන්න යන්න ඒකින අයිඩියා එකක් එන්නේ. හරි කැමැත්තක් ඇති වෙන්නේ. හරි. එතකොට ඒ ටික තමයි කියන්න තියෙන්නේ. එහෙනම් හොඳට එක්සෑම් ටික කරගන්න, පාඩම් ටික කරගන්න. අනිත් කට්ටියට කියලා දෙන්න. තනියම යන ගමනක් නෙවෙයි මම හැමතිස්සෙම කියනවා වගේ. මේක එකතු වෙලා යන්න ඕනේ ගමන. ඉතින් ඔයාලට සුබ දවසක්. අපි එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් ආපහු හමු වෙමු.